හරි. මම අද ටෙන්සස් තමයි කතා කරනවා කිව්වේ. එතකොට අපි මුලින්ම අනාගත කාල වාක්‍ය වලින් පටන් ගමු. හරි. මම එදා මේ ක්‍රියාපදවල සිංහල තේරුම කියලා දුන්නා. සහ මේ මෙතන වෙන් කරලා තියෙනවනේ ක්‍රියාපද. ඒ ක්‍රියාපද වෙන් කරලා තියෙන විදිහ අනුව අපිට කාල, ඒ කියන්නේ අනාගත කාල වර්තමාන කාල වාක්‍ය හදද්දි ලේසි. හරිනේ, අපි ඒක ඉස්සරහට බලමු. ඔයාලා ඕනනම් නෝට් එකක් පොඩ්ඩක් ලියා ගන්න. හරිනේ. ඒක තමන්ට කැමැත්තක් සහ ලේසි විදිහ. අපි අනාගත කාල ක්‍රියාපද අනාගත කාල වාක්‍ය හදනකොට අනාගත කාලෙදී මෙන්න මේ ක්‍රියාපද ඉවර වෙන ශබ්දය තියෙනනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ පඩි, නඩි, කුඩි ඒ වගේ ඒවා ඉවර වෙන්නේ ඊ ශබ්දයෙන්. ඊ. ඒ කියන්නේ පඩි අවසානෙටම ඇහෙන ස්වර ශබ්දය ගැන තමයි අපි සලකලා බලන්නේ. අවසානෙටම ඇහෙන ස්වර ශබ්දය ගැන. හරිනේ. එතකොට පඩි, නඩි, කුඩි ඒ විදිහට. ඊට පස්සේ මේ කොඩු, එඩු ඌ ශබ්දයෙන් ඉවර වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ වා, තිර. තිර කියන එක ශබ්දයෙන්. වා කියන එක ආ ශබ්දයෙන්. ඒ වගේ අපි ක්‍රියාපදය ඉවර වෙන ශබ්දය තමයි සලකලා බලන්නේ. ක්‍රියාපදයේ ඉවර වෙන ස්වර ශබ්දය. එතකොට අපි අනාගත කාල වාක්‍ය හදනකොට ඒකේ රීතියක් තියෙනවා. පළවෙනි එක තමයි අ ඊ අයි. මෙන්න මේ ශබ්ද වලින් ඉවර වෙන ක්‍රියාපදයක් නම් අපි අනාගත කාලයට හරවනකොට ක්‍රියාපදයට පස්සේ එකතු කරනවා අල්පයනු දෙකක්. මට විනාඩියක් දෙන්න, මේකට කලින් තව චූටි කොටසක් මතක් කරන්නම්. මට එක් කියන්න අමතක වුණා. අපි මේ සිංහල වාක්‍ය හදනකොට දැන් සිංහලෙන් නම් අපි මේ ව්‍යාකරණ නිකන් අපි කතා කරන එක නෙමේ. අපි සිංහලෙන් කියනවානේ මම බත් කමි. ඊට පස්සේ මම බත් කන්නෙමි කියන අනාගතෙන්න. ඊට පස්සේ ඒක අතීතයට එනකොට මම බත් කෑවෙමි. හැබැයි මම කිව්වහම හැමතැනම ඉවර වෙන්නේ මි. මම නම් මි. අපි නම් මු. අපි සිංහල වල එහෙම ඉගෙන ගත්තනේ ඉස්සර. ඊට පස්සේ ඔහු නම් ඔහු කයි, ඇය කයි, ඔව්හු නම් කති වෙනවා. අන්න ඒ වගේ වෙනස් වෙනවා. දෙමළ වලත් ඒ වගේම තියෙනවා. අපි එතකොට මේ වර්තමාන කාල, අනාගත කාල, අතීත කාල වාක්‍ය හදන්න කලින් ඒ කොටස පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිනේ. මම ඒක දෙන්න ඉක්මනට ඕනේ අය ලියා ගන්න. අපි මේ නාන් කියලා આવොත් මම නම් මේ වගේ නාන් වුණොත් ඒන් කියලා තමයි ඉවර වෙන්න ඕනේ. නාන් ඒන් මේ ටික ලියාගන්න. මම සිංහල තේරුම කියලා දෙන්නම් මේ සර්වනාමවල. කියන්නේ මම අපි ඒ ටිකේ සිංහල තේරුම කියන්නේ. නාංගල් ඕම් නී ආයි මේක මේ වෙලාවෙන් පුළුවන් නම් පාඩම් කරගන්න. එතකොට ලේසි. තව ලොකු කාලයක් නැහැනේ. නීංගල් ඊර්හල් අවන් ආන් අවලාල් அவர் ஆர் அவர்கள் ஆர்கள் அது அது அவை அன ඉක්මනට ලියා ගන්න විනාඩියක්
තරින්නම්කොම. අක්කේ අවෙයි නම් අන නේද? ඔව් සෝරි. ඔව් ආවේ නම් අන. ලියද්දි මිස්ටේක් එක වෙලා තියෙන්නේ. thank you. හරිනේ. අපි බලමු සිංහල තේරුම. පළවෙනි එක නාන් කියන්නේ මම. මේ දැන් මේ පැත්තේ තියෙන ඒවාට සිංහල තේරුම් නැහැ. ඒනෝ මේවට සිංහල තේරුමක් නැහැ. ඒවා වල පාඩම් කරගන්න. ඒ කියන්නේ මේකේ දැනගන්න ඕනේ නාන් කිව්වොත් ඒන් කියලා ඉවර වෙනවා. නාංගල් කිව්වොත් ඕම් කියලා ඉවර වෙනවා. අන්න ඒක තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ. නාන් ඒන්, දර නාන් මම, නාංගල් අපි, නී නුඹ, නී නුඹ, නීංගල් නුඹලා, නුඹලා, අවන් ඔහු, අවන් ඔහු, අවල් ඇය, අවර් කියන්නේ එතුමා හෝ එතුමිය. දෙකටම ඒකට ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැහැ. අවරි එතුමා එතුමිය. ඊට පස්සේ අවර්හල් ඔව්හු, ඔව්හු, ඊළඟ අදු කියන්නේ ඌ, අවේයි කියන්නේ උන්. කියන්නේ ඌ එකේ බහුවචනේ. අදු ඌ, අවේයි උන්. හරිනේ. දැන් මේක වල පාඩම් කරගන්න. කියන්නේ நானேன் நாங்களோம் நீ ஆய் நீங்கள் ஈர்கள் அவன் நான் அவளால் அவரால் அவர்கள் ආර්හල් අදු අදු අවේ යන්. මේ ටික ඕනේ අපිට වාක්‍ය හදන්න නම්. කියන්නේ නැත්තම් වාක්‍ය ඉවර වෙන විදිහ අපි දන්නේ නැහනේ. ඒකට. හරිනේ. අපි බලමු. ඔන්න මම දැන් මුලින්ම කතා කරන්න ගත්ත ෆියුචර් ටෙන්ස්. ඒකේ මම කිව්වා ක්‍රියාපදයක් තියෙනවා. ඒ ක්‍රියාපදය ඊ අයි කියන තුනෙන් නම් ඉවර වෙන්නේ තුනෙන් එකකින් නම් ඉවර වෙන්නේ අපි ක්‍රියාපදයට පස්සේ එකතු කරනවා උප් හරිනේ ඒක එකතු කරලා ඔන්න උප් එකතු කරා එකතු කරලා මෙන්න මේ පැත්තෙන් දැන් හිතන්න ක්‍රියාපදය කියන අපි ලියන වාක්‍ය පටන් අරන් තිබ්බේ මම කියලා එතකොට ඔන්න තියෙනවා ක්‍රියාපදය අපි උප් එකතු කරා ඊට පස්සේ මම තිබ්බොත් අපි ඒන් කියලා එකතු කරනවා හරි අපි බලමු උදාහරණ වාක්‍යයක් මම කියන්නම් මෙහෙම දැන් අනාගත කාලෙන්නේ මම කන්
මම බොන්නෙමි කියලා ගන්නකො මම බොන්නෙමි. හරිද? මම බොන්නෙමි. ඒතර මම නම් නාන් බොනවා කියන්න අපි කියනවා කුඩි. හරිනේ. ක්‍රියාපද ලිස්ට් එකේ තිබුණා කුඩි. කුඩි කියනකොට ඉවර වෙන්නේ ඊ ශබ්දයෙන්. ඒ නිසා අපි මෙතනට එකතු කරනවා උප් මුලට නාන් තියෙන හින්දා මෙතනට එකතු කරනවා ඒන්. දැන් මෙතනට නාංගල් තිබ්බනම් ඒ කියන්නේ නාන්න නැතුව අපි කියලා තිබ්බනම් මෙතනට ඕම් එකතු කරනවා. ඒන් වෙනුවට ඕම් එකතු කරනවා. අන්න එහෙම. ඒන් දැන් ඊට පස්සේ මේක අපි එකතු කරන්න ඕනේ. හරිනේ. නාන් උන ඉඳන් ලියනවා. කූ කියන හැම වෙලේම එකතු කිරීමෙන් දෙපැත්තේ ඉන්න දෙන්න තමයි එකතු වෙන්නේ. එතකොට ඩියන්නයි අල්පයන්නයි ඒ දෙන්න එකතු වුණා කියලා එහෙම අලුත් අකුරක් හැදෙන්නේ මුකුත් වෙනසක් වෙන්නේ නැහනේ. ඩී උප් ඩියන්නයි අල්පයන්නයි. ඒ හින්දා අපි ඒක හැමම ලියනවා. කුඩීප් ඊළඟට මෙතනක් තියෙනවා. උප් ඒ අල්පයන්නට ඒ යන්න එකතු වුණාම පේ වෙනවා. පේ උප් උප් ඒ පේ ඉතුරු අකුර හැමම අපි ලියනවා. නාන් කුඩි පේන්. පැහැදිලිද? අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. තේරුණාද? තේරුණාද? දෙකටම නැති අය ඉන්න විදිහක් නැහැ නේ. මට තේරුණාද නැද්ද කියලා කියන්න ඉක්මනට. තේරුණා අක්කේ. හරි. අපි එහෙනම් යන් ඊළඟ එකට. ම්ම් එතකොට මෙතන කුඩි කියන ක්‍රියාපදය තිබුණත් අයි ශබ්දයෙන් ඉවර වෙන ක්‍රියාපදයක් තිබුණත් ශබ්දයෙන් ඉවර වෙන ක්‍රියාපදයක් තිබුණත් අපි එකතු කරන්නේ උප්. හරි. දැන් එන්න ඔයාලගේ මෙන්න මේ මම එදා දුන්න අර ක්‍රියාපද ලිස්ට් එක තියෙන එකට මෙන්න මේකේ එකේ ඉඳලා හරිනේ මේ නඩ තිර ශබ්ද එන්නේ. ඊට පස්සේ මේ පඩි සමෙයි සිරි වාසි ඒවා ඊ අයි ශබ්ද වලින්. හැබැයි සමහර ක්‍රියාපද තියෙනවා දැන් මේ ක්‍රියාපදය බලන්නකෝ. ඉරු. ඉරු කියන ක්‍රියාපදේ ඉවර වෙන්නේ ඌ ශබ්දයෙන්. ඌ ඉරු. හැබැයි මේකට එකතු වෙන්නේ උප්ප. අන්න ඒ වගේ ඒවා අපි මතක තියාගන්න ඕන. හරිනේ. මේකට එකතු වෙන්නේ උප්ප. මෙන්න මෙතන මෙන්න මේකේ තියෙන ඔක්කොටම එකතු වෙන්නේ උප්ප. මෙන්න මේ කොටුයි. ඒක දැන් අර ඊයි ශබ්දක් තියෙන ඊට අමතරව මෙවන් කොඩු, එඩු, පඩු, පාර් ඒ වචනක් තියෙනවා. ඒවටත් එකතු වෙන්නේ උප්ප. මෙන්න මේ 8 ඉඳන් 24ට යනකම්ම ෆියුචර් ටෙන්ස් එකේදී එකතු වෙන්නේ කියන අනාගත කාලෙදී එකතු වෙන්නේ උප්ප. උප්ප.
උඩ එකේ අපිට හැම කියන්න බෑ. වා කියන ක්‍රියාපදයයි තා කියන එකයි චුට්ටක් වෙනස් වෙනවා. ඒක නිසා. හරිනේ. ඊළඟට ඔන්න ෆියුචර් ටෙන්ස් එකේ පළවෙනි රීතිය ඒක. ඊ ඊයි ශබ්ද වලින් ඉවර වුණොත් උප් කියලා තමයි එකතු වෙන්නේ පොදුවේ. ඊට අමතර වෙනස් වෙන ඒවා ඔයාලා මතක තියාගන්න වෙනවා. අර වගේ ඉරු කියන එක, කොඩු, පාර් ඒවටත් උප් වෙන්නේ කියලා චුට්ටක් ඔළුවේ තියාගන්න. අපි යමු දෙවනි රීතියට. ගොඩක් නැහැ මේක දෙකයි තියෙන්නේ. දෙවනි රීතිය තමයි උයන්න. ඌ ශබ්දයෙන් නම් ක්‍රියාපදයක් ඉවර වෙන්නේ. අපි ඒකට එකතු කරන්නේ අල් වයන්න. උව් උව් අල් වයන්න. අර විදිහම තමයි වෙනසක් වෙන්නේ නැහැ. මම ඒකට ගන්නම් ඔහු කියලා හදන්නම් ක්‍රියාපදයක්. මම ගන්නම් ඔහු නෑ නාන්නේ. අනාගත කාලෙනේ. ඔහු නාන්නේ. එතකොට ඔහු නම් අවන් නානවා කියන ගන්න බෑ. කන්නේ ගන්නම්. නානවා කියන්නේ කුලිනේ. කුලි කියන එක තී ශබ්දෙන් ඉවර වෙන්නේ. ඔහු කන්නේය. ඔහු නම් අවන් කනවට සාප්පිඩු. ඔන්න සාප්පිඩු කියනකොට ඌ ශබ්දයෙන් ඉවර වෙන්නේ. ඊට පස්සේ ඒ හින්දා මේකට එකතු කරනවා අල් වයන්න. එතකොට මෙතනට අවන් තියෙන නිසා මුලට මෙතනට ආන් කියලා එකතු කරනවා. අවන් නම් ආන්නේ. ආන් කියලා එකතු කරා. දැන් එකතු කරා යන්න තියෙන්නේ. කලින් වගේ. අවන් මුල ඉඳන් ලියනවා අපි. සා පී ඩු යන්නයි අල්වා යන්නයි එකතු කරන්න බෑ. ඒ හින්දා හැමමයි සාප්පිඩු. හැබැයි අල්වා යන්නයි ආ යන්නයි දෙන්න එකතු වෙනවා. ආ වා වෙනවා. සාප්පිඩු වා මේක ලීවේ ආ වා ඉතුරු අකුර ලියනවා. සාප්පිඩු වාන් අවන් සාප්පිඩු වාන්. තේරුණාද? පැහැදිලිද? හරිනේ. එතකොට මෙතන වෙන ක්‍රියාපද වෙන නාම පදයක් තිබ්බත් එහෙමම තමයි නාම පදයට අනුව අවසානයේ තිබ්බා. ක්‍රියාපදයට අනුව අල්වා යන්නද උප් දෙකතු කරන්න කියලා අපි තීරණය කරනවා. ඊට පස්සේ වාක්‍ය හදන්න පුළුවන්. ඔයාලට දැන් විභාගයට ආවොත් එහෙම මේ එකතු කිරීම දාලා ලියන්න එපා. ඒක වෙනම කොලයක එහෙම එකතු කරගන්න. කියන්නේ එකපාර හදාගන්න අමාරු නම් වෙනම කොලයක එකතු කරලා උත්තරේ ලියන්න. දැන් එන්නකො verb list එකට ඒකේ මෙන්න මේ ටික 25න් පස්සේ ටික 25 ඉඳලා මෙන්න මෙතන මේ ඔක්කොම ටිකට ෆියුචර් ටෙන්ස් එකේදී අපි එකතු කරනවා අල්වා යන්න.
හරිනේ. ඊට පස්සේ මේ පැත්තට ආවහම එහා පිටුවේ 44 පෝ කිව්වේ අපි යනවා කියන එක. ඒකටත් එකතු වෙන්නේ අල්වා යන්න. 45 46 47 ටිකටත් අල්වා යන්න. මෙන්න මේ සෙට් එකටම අල්වා යන්න. හරිනේ. තව චූටි දෙයක් තියෙනවා මේ අල්වා යන්නෙම අර වා කියන ක්‍රියාපදයේ තියෙන එනවා කියන එක. වා කියන ක්‍රියාපදය වෙන්නේ මේ වා කියන එක වරු කියලා වෙනස් වෙනවා. හරිනේ. වා කියන එක වරු කියලා වෙනස් වෙලා අල්වා යන්න එකතු වෙනවා. ඒකටත් අල්වා යන්න තමයි. හැබැයි වා කියන එක වරු කියලා වෙනස් වෙනවා. වෙනස් වෙලා තමයි මෙතනට ඒන් හරි ඕම් හරි ඒක එකතු වෙන්නේ. වරුවෙන්, වරුවෝම්, වරුවායි, වරුවීර්හල්, වරුවාන් ඒ විදිහට. තා කියන ක්‍රියාපදයක් එහෙමම තමයි. තා කියන්නේ දෙනවා. ඒ ක්‍රියාපදයක් එහෙමමයි. තානං තරු. ඒකටත් අල්වා යන්න එකතු වෙන්නේ ඒ විදිහටම. තරුවෙන්, තරුවෝම්, තරුවායි ඒ වගේ. හරිනේ. ඊළඟට හොඳට අහගන්න මේ කියපු එකක්වත් මේ එක රීතියක්වත් මෙන්න මේකට අදාළ වෙන්නේ අනාගත කාලෙදි විතරයි. හැබැයි අපි අනාගත කාලෙදි මේ අදු කියන්නේ ඌ කියලා තිබ්බොත් අදු කියලා ඉවර කරන්නේ අවෙයි කියලා තිබ්බොත් අන කියලා ඉවර කරන්නේ. ඕන්නම් මේක ලියාගත්ත තැන ලියා ගන්න මේක අනාගත කාලයට අදාළ වෙන්නේ නැහැ. ෆියුචර් ටෙන්ස් වලට අදාළ නැහැ. හරිනේ. හැබැයි සෝරි වර්තමාන කාල සහ මොකද්ද අතීත කාලවලට අදාළයි. ෆියුචර් ටෙන්ස් වලට අදාළ වෙන්නේ නැහැ. ෆියුචර් ටෙන්ස් වල ඊට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි මේක හැදෙන්නේ. මම ඒක පස්සේ වෙලාවක් තිබුණත් කියන්නම් මේ හැදෙන විදිය. දැනට අපි ඒක චුට්ටක් තියමු. හරිනේ. එතකොට ෆියුචර් ටෙන්ස් වල ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. මේක ටිකක් සංකීර්ණයි. ක්‍රියාපදය වෙනස් කරලා ඉන්න ඕනේ අපි. ඒකයි මම පස්සේ කියන්නම් කිව්වේ. මේ දැනට මේ කරපු ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ෆියුචර් ටෙන්ස් ටික මෙතනින් ඉවරයි. ඔයාලා කතා කරන්න මේ එහෙම බය වෙන්න එපා ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යමු ඊළඟට present tense. future tense එක පුළුවන් නම් present tense එක හරිම ලේසි. හරිනේ. present tense. අපි දැන් ඔන්න පළවෙනි රීතිය විදිහට හොඳට අහගන්න. අපි උඩ එකේ මොකද්ද කිව්වේ? ඊ අයි ශබ්ද වලින් ඉවර වුණොත් අපි උප් කියන එකතු කරනවා කිව්වා. හරිනේ කොහොමද කිව්වේ? ෆියුචර් ටෙන්ස් වල උප් ආපු හැම එකකටම උප් කියලා ආවේ. ඒ හැම එකකටම
ප්‍රසන්ට් ටෙන්ස් එකේ කියන්නේ වර්තමාන කාලෙදී එන්නේ උක්කින්ට්. ඒ කියන්නේ එකතු කරපු තැනට ඒක වෙනුවට මෙන්න මේක අපි එකතු කරන්නේ උක්කින්ට්. උක්කින්ට්. එතකොට ෆියුචර් ටෙන්ස් එක මතක තියාගන්න. ඒකෙදි ඊට පස්සේ මතක තියාගන්න පාපු එකට වර්තමාන කාලෙදී උක්කින්ට් එකතු කරනවා. හරිනේ. එතකොට අපි යමු verb list එකේ බලන්න මම කිව්වේ 8 ඉඳන් 24ට යනකන් ටික. එතකොට future tense එකේදී ඒක එකතු කරා. present tense එකේදී අපි එකතු කරනවා එතන මොකක් හරි ලියවෙන්න. present tense කියලා ලියවේ මේ මොකක් හරි අවුලක් ලියවෙන්න නැතුව ගියා. present tense එකේදී අපි එකතු කරනවා උක්කින්ට් කියලා. ඒක පොඩ්ඩක් ලියා ගන්න. තිය වෙන්නේ නැහැ මොකක් වුණාද දන්නේ නැහැ. උක්කින්ට් කියලා. හරි present tense එකේදී ඔන්න උක්කින්ට් කියලා තමයි අපි එකතු කරන්නේ. හරි අපි උදාහරණයක් බලමු. මම අරකම ගන්නම්. වෙන එක ගන්නකො මම ගන්නම් අපි නාමු. අපි නාමු. හරිනේ. ඔන්න අපි නම් නාංගල්. නානවට අපි කිව්වා කුලි. අර කුලි කියනකොට ඉවර වෙන්නේ ඊ ශබ්දයෙන්. ඒකට අපි එකතු කරනවා වර්තමාන කාලයනේ. ඔන්න ඊ ශබ්දෙන් නිසා උක්කින්ට්. ඊට පස්සේ මුලට නාංගල් තියෙන නිසා අපි එකතු කරනවා ඕම්. දැන් අර කලින් වගේම එකතු කරයි යන්න තියෙන්නේ. නාංගල් කූ මෙතන ලියන්නයි අල් කයන්නයි එකතු වෙන්නේ. එකතු වෙන්නේ නැහැ. එකතු වෙලා අලුත් අකුරක් හැදෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමම ලියනවා. එතන ඕ රෝ වෙනවා. කුලිකින් රෝ ඉතුරු අකුර හැමම ලියනවා. කුලිකින් රෝ. නාංගල් කුලිකින් රෝ. පැහැදිලිද? දැන් අපි මේක අනාගත කාලෙන් ලියනවා නම් අර මැද මෙන්න මෙතන කින්ට් වෙනුවට අපි දානවා අප්. තේරුණාද? තේරුණා. හරි. හරිනේ. මේකෙම දෙවනි එක. එතකොට දෙවනි රීතියේදී මොකද වෙන්නේ? අපි අල් වයන් එකතු කරපු එක තියෙනවනේ. ඒ කියන්නේ ඌ ශබ්දෙන් ආවොත් අපි ෆියුචර් ටෙන්ස් එකේදී අල් වයන් එකතු කරා. ඒවට අපි මොකද කරන්නේ? කින්ට් කියලා එකතු කරනවා. කින්ට් අර කලින් මෙතන උඩ එකේ අල් කයන්න හැලිලා. කින්ට් උප් නම් උක්කින්ට් උව් නම් කින්ට් උව් නම් කින්ට්
හරිනේ. එතකොට අපි ඔන්න උඩ ටෙන්සස් වගුවට ටෙන්සස් ටිකට ආවොත් ෆියුචර් ටෙන්ස් එකේ අල් වයන්න ආපු ටිකට ප්‍රසන්ට් ටෙන්ස් එකේදී කින්ට් කියලා එකතු වෙනවා. කින්ට්. හරි. එතකොට මෙතනත් එහෙම මේ පැත්තෙත් එහෙම එහා පැත්තේ අර පෝ කියන එකට එහෙම එනවා කිව්ව අල් වයන්න. එතනත් එහෙම්මම තමයි. එතකොට ප්‍රසන්ට් ටෙන්ස් එකේදී කින්ට්. හරිනේ. ඊට පස්සේ අපි ඒකටත් බලමු උදාහරණයක්. මම ඔන්න ඒකට අර අදුවා වේදයකට ප්‍රශ්නයක් නැහැ. මම ගන්නම් පූසා බත් කයි. හරිනේ. ඔන්න පූසා බත් කයි. පූසනම් පූනෙයි. එතකොට බත් නම් සෝරු. කනවට සාප්පිඩු. ඌ ශබ්දයෙන් ඉවර වෙන්නේ සාප්පිඩු කියන එක. ඒක නිසා අපි මෙතනට එකතු කරනවා කින්ට්. මුලට තියෙන්නේ පූනෙයිනේ. පූසා. ඒතර පූසා කියන්නේ ඌ ගොඩටනේ අයිති වෙන්නේ පූසා. එක සතෙක්නේ. ඒත් සත්තු ගොඩක් හිටියොත් තමයි වෙයි එකට අයිති වෙන්නේ. සත්තු හරි නැත්නම් මොනවා හරි දේවල් ගොඩක්. පොත් පෑන් පැන්සල් එහෙම කිව්වොත් අවේ. ඊට පස්සේ පෑන